ලංකාවේ මිනිස්සු හැටියට අපි අපේ රටේ වෙන ඕන විපතකදී අපේ තියෙන ඔක්කොම ભેද පැත්තකට දාලා හැමදෑමත් අපි හැමෝම වගේ අපිටම උදව් කරගත්තා. එකෙක් කැරෙන්න. එකෙක් ඉන්නවා අපේ රටේ ඌටම ප්‍රොෆිට් කියලා කියාගෙන ලංකාවේ ඉතිහාසයේ බිහි වෙච්ච ලොකුම මෝඩයෝ ටික අල්ලන් උන්ට මැජික් පෙන්නලා සල්ලි හොයන බිස්නස් එකක් කරන. මිනිහාගේ නම තමයි ජෙරෝම් ෆර්නැන්ඩෝ. ඌට ලෝකේ වෙන ඕන විපතක් තවත් ප්‍රොෆිට් වගේ රඟපාන්න එක අවස්ථාවක් විතරයි. ඌ දැන් කියනවා අපේ රටේ අපේම මිනිස්සු 800 ගානකටත් වඩා මැරිච්ච මිලියන ගානක් පීඩාවට පත් වෙච්ච අපේ රටට මේ ආපු දිත්වා සුලිකුණාටුව මිනිහව 2023 ඇරෙස්ට් කරාට අපිට අත්වෙච්ච සාපයක් කියලා. මිනිහා හැම කියන්නේ මිනිහව 2023 ඇරෙස්ට් කරපු දවස් එක්ක මේ සුලිකුණාටුව ආපු මේ විනාශ වෙච්ච දවස් ටික කොයින්සයිඩ් වෙන හින්දා. අපි මේ වීඩියෝ එකේ බලන්න යන්නේ මිනිහා කියන විදිහට මේ දවස් කොයින්සයිඩ් වෙනවද මේක ඒ වගේ සාපයක් වෙන්න පුළුවන්ද කියලා. මේ එකක්වත් කරන්න කලින් මිනිහට ප්‍රොෆිට් කියාගත්ත පළියට අපි මිනිහට ප්‍රොෆිට් කියන එක නවත්තන්න ඕන. මේ ප්‍රොෆිට් ජෙරෝම් නෙමෙයි නිකන් ජෙරෝම් ෆර්නැන්ඩෝ. වෙන ජොබ් එකක් හොයාගන්න බැරි පළියට පාස්ටර් කෙනෙක් වෙන්න සිද්ධ වෙච්ච අමු පිස්සෙක්. මේ කුණාටුවයි ජලගල්මයි ඇවිල්ලා ඉවරෙච්ච ගමම්ම වගේ මම පෞද්ගලිකව ප්‍රොෆෙසයිස් කරා හෙට මූ වීඩියෝ එකක් දාලා ප්‍රොෆිට් වගේ රඟපානවා කියලා. ඒ විදිහටම ඒ දවසේම මිනිහා වීඩියෝ එකක් දාලා ප්‍රොෆිට් වගේම රඟපෑවා. මම එහෙම දෙයක් ප්‍රොෆෙසයිස් කරේ මම ප්‍රොෆිට් කෙනෙක් හින්දා නෙමෙයි. මම එහෙම කරේ මම මේ බිස්නස් මොඩල් එක තේරුම් අරන් තියෙන හින්දා. මේ බිස්නස් මොඩල් එක අලුත් බිස්නස් මොඩල් එකක් නෙමෙයි. මේක ලෝක ප්‍රසිද්ධ ඕනම රටක ඉන්න ලොකුම මෝඩයෝ ටික අල්ලන් උන්ගේ සල්ලි කොල්ල කන්න හදපු ඉතාමත් ප්‍රසිද්ධ බිස්නස් මොඩල් එකක්. ජෙරෝම්ගේ මේ බිස්නස් මොඩල් එක සරලව පැහැදිලි කරොත් ස්ටෙප් 1 එක තමයි ඕනම රටක ඉන්න ජනතාවව බුද්ධි මට්ටම අතින් රෑන්ක් කරනවා. යටම ඉන්න 100% එක තමයි ටාගට් කස්ටමර් බේස් එක. මේක ඇතුළේ ඉන්නවා ඩෙවලොප්මන්ට් ඩිසෝඩර්ස් ඉඳන් මොලේ වර්ධනය වෙච්ච නැති මිනිස්සු, ස්කිට්සොෆ්‍රීනියා තියෙන මිනිස්සු, බ්‍රේන් ඩැමේජස් වෙච්ච මිනිස්සු, ඒ වගේම පාඩම් කරලත් O level චිත්‍ර ෆේල් වෙච්ච උන්. මේ පොටෙන්ෂල් කස්ටමර් බේස් එක අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ දෙවෙනි ස්ටෙප් එක තමයි මුන්ට උදේ ඉඳන් රෑ වෙනකම් මැජික් පෙන්වන එක. සාමාන්‍යයෙන් පෙන්වන මේ මැජික් වල හැමදාමත් තියෙන එකම දේවල්. කීයක් හරි දීලා කොහෙන් හරි එකෙක්ව ගේනවා අල්ලපු ගමන් බිම වැටලා දඟලන්න. ඊට පස්සේ තව ආන්ටි කෙනෙක්ව ගෙනවා ළමයෙක්ව වඩාගෙන එන සෙන්ටිමෙන්ටල් කඳුළු කතාවක් කියන්න පුළුවන්. ඊට අමතරව ඈත පළාතකින් ටිකක් වැඩි ගාණක් දීලා හොඳට තියෙන කකුලක් බැන්ඩේජ් කරලා ඇවිදින්න බෑ වගේ රඟපාලා අල්ලපු ගමන් නැගිටලා දුවන්න පුළුවන් ඩයල් එකක් ස්පෙෂල් ලොකේෂන්ස් වලට හොයාගන්නවා. මේව හැමදාමත් හැම පාස්ටර් පල්ලියකම වගේ පෙන්වන සාමාන්‍ය මැජික්. ඒත් මෙතන පාස්ටර් කෙනෙක්ට එහා ගිය මේ ප්‍රොෆිට් කියන ස්ටේට් එකට යන්න ඔබට විශේෂ මැජික් එකක් පෙන්වන්න ඕන. ඒ තමයි අනාගතේ මට පේනවා කියන මැජික් එක. මේ මැජික් එක කරන්න සල්ලි දීලා ඈත පළාතකින් ඩයල් එකක්ව ගේන්න බෑ. ඒකින්ද මේකට ඊට වඩා ස්පෙෂල් ස්ට්‍රැටජි එකක් අවශ්‍යයි. මේකටත් තියෙනවා ලෝක ප්‍රසිද්ධ ස්ට්‍රැටජි එකක්. ඒක කරන්නේ මෙහෙමයි. යන හැම තැනකම මොකක් හරි වේග් කතාවක් කියනවා. මේ වේග් කතාව කිව්වට පස්සේ ඒකට ළඟින් යන දෙයක් හරි පස්සේ සිද්ධ වුණොත් අර කිව්ව කතාවේ තිබ්බ ක්ලිප් එක අරගෙන මේ සිද්ධිය වෙච්ච නිවුස් ආටිකල් එකක් එකට දාලා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ටිකකුත් දාලා ප්‍රොෆිට් වගේ රඟපානවා. උදාහරණයක් විදියට අද කියනවා එන සීරියස් මූඩ් එකක් දාලා හෙට මොකක් හරි වෙනවා කියලා. දැන් ට්‍රැක පැනපු නැති අපි වගේ සාමාන්‍ය මිනිස්සු දන්නවා හෙට මොකක් හරි වෙන්න ඕන තමයි කියලා. මොකද හැමදාමත් මොකක් හරි වුණානේ. ඒත් හෙට වෙන ඕන දෙයක් අරගෙන මේ ප්‍රොෆිට් වීඩියෝ ටෙම්ප්ලේට් එකට දාලා මේ පල්ලියට අනේ උන්ට පෙන්නපුවාම මුන් ටික තුෂ්ණිම් භූත වෙලා කට අරගෙන අනේ අම්මේ වුණා නේන්නම් කියලා ප්‍රොෆිට් දෙකට නැමිලා වඳින්න පටන් ගන්නවා. ඕක තමයි සාමාන්‍යයෙන් කරන ප්‍රොෆිට් මැජික් එක. ඒත් මේ පාර මේ කුණාටුව සම්බන්ධයෙන් මේ මැජික් එක හරි ගියෙම නැහැ. මොකද මේ කුණාටුවට සම්බන්ධ කිසිම දෙයක් මිනිහා කියලා තිබ්බේ නැහැ ඉස්සෙල්ලා ක්ලිප් එක. මිනිහට හොයාගන්න පුළුවන් වෙච්ච එකම ක්ලිප් එක තමයි මිනිහට බෝට් එකක ඉන්නවා වගේ පෙනිලා නිකන් අඩනින්දෙන් වගේ. ඊට පස්සේ ෆ්ලයිට් එකක් ඩීබෝඩ් කරනවා කියලා පෙනිලා. එච්චරයි. ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණුතම ජලගල්මට දින 7කට පෙර සිනමන් ලයිෆ් හෝටලේ පැවති බිලියන් රූම් වැඩසටහනේදී ප්‍රොෆෙට් ජෙරෝම් තමාදුටු දර්ශනයක් පිළිබඳව කළේ මෙවන් ප්‍රකාශයක්. I was in a vision 2 days ago. In the vision, I am in the water. From the waters, it felt like I was in a boat. Sri Lanka has declared a state of emergency as the floods and landslides triggered by Cyclone Ditwa have claimed at least 334 lives. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳව ඔහු ප්‍රකාශ කළේ මෙසේ. I was in the vision, I am in the water. I'm brought to the aircraft, but the aircraft, I couldn't tell whether it was on ground or on water. I couldn't tell. It was there. I'm just telling you the vision. You understand? And people were being deboarded. Multiple flights at Bandaranaike International Airport were delayed and cancelled due to severe weather conditions, disrupting scheduled departures. මේ ටික එකට දාලා පෙන්නපුවාම අපි ගණන් ගත්තේ නැහැ විතරක් නෙමෙයි මේ පල්ලියට යන මන්දබුද්ධිකයන්වත් රැවටුන්නේ නැහැ.
මේකට Facebook දාපු ක්ලිප් එකේ රියැක්ෂන්ස් තියෙනවා 30000ක් විතර. 30000න් 26000ක්ම හහා රියැක්ෂන්ස්. දැන් ස්පේන් වල ෆුට්බෝල් මැච් එකක් නම් මිනිහට දෙයියෝ වෙලා කියන හෙට අනිවාර්යෙන් රොනාල්ඩෝ ගහනවමයි කියලා. ඉන්දියාව වෙච්ච ප්ලේන් ක්‍රැෂ් එකක් නම් මිනිහට රටයි ප්ලේන් එකේ පාටයි දෙකම කියනවා. ඒත් මිනිහා ඉන්න රටේ ඉතිහාසයේ වෙච්ච ලොකුම විනාශයක් වෙන්න ඇද්දි මිනිහට පේන්නේ බෝට්ටුවක් විතරයි. ඕන මනුස්සෙක්ට සාධාරණ ලෙස හිතන්න පුළුවන් මේ අහක යන කොහෙවත් නැති ෆුට්බෝල් මැචස් ගැනයි ක්‍රිකට් මැචස් ගැනයි විෂන්ස් පෙන්වන්න තරම් වෙලා තියෙන මේ දෙයියෝ මිනිහා ඉන්න රටේම ඉතිහාසයේ වෙච්ච විශාලම ව්‍යසනයක් වෙන්න යද්දි ගෙදරටම ඇවිල්ලා අඩෝ නැගිට පංචරම් කෙලවෙන්නයි යන්නේ කියලා යන්නේ නැති කියලා. ඒත් එහෙම කිව්වේ නැහැ. හීනෙන් බෝට්ටුවක් පෙන්වුවා විතරයි. ඒකත් අඩනින් දෙවුටත් ෂුව නැහැ බෝට්ටුවක්ද දැක්කේ කියලා. මිනිහටම තේරෙන්නේ නැති මේක හොඳටම චොර වුණා කියලා. මොකද මේ කොල්ල මීම්ස් හදා මිනිහා වෙන කැත විදියට සමච්චලයට ලක් කරා. ඊට පස්සේ ඊළඟ ඉරිදා මිනිහට මිනිහගේ පල්ලියේ තියෙන මාස් එකම කැන්සල් කරන්න සිද්ධ වෙනවා. මේ අහක යන ඕන නැති හැම රෙද්දක්ම පේන ප්‍රොෆෙට් තමන්ගේ පල්ලියේ තමන්ගේ චර්ච් මාස් එක තියාගන්න බෑ කියලා කලින් පෙනිලා නැහැ. ඒකට පෝස්ට් එකක් දාපුවම රියැක්ෂන්ස් 16000යි 15000ක් එවුන් hina වෙනවා. මම ප්‍රොෆෙට් කියලා පෙන්වන්න දාන පෝස්ට්ස් එහෙම කැත විදියට කොලොප්පමට ගත්තාම ඕන ප්‍රොෆෙට් කෙනෙක් අපහසුතාවයට පත් වෙන එක සාධාරණයි. මේ ෆේලියර් එකත් එක්ක මම හිතන්නේ මිනිහා හිතන්නේ නැති plan B එකක් ගැන. එහෙම ප්ලෑන් එකක් ගැන හිත ඉද්දී ෂුවර් එකට මිනිහට අර Facebook මෙමරි එකක් එන්නේ නැති 2023 ඇරෙස්ට් වුණා කියලා. එතකොට ඒ ඇරෙස්ට් වෙච්ච ටයිම්ලයින් එක හරිය මේ කුණාටුවේ ටයිම්ලයින් එකට ගලප ගන්න පුළුවන් වුණොත් අඩුම තරමේ එක කුණාටු මැජික් එකක් හරිය මේ පල්ලියේ උන්ට පෙන්න ගන්න පුළුවන් වෙයි කියලා මිනිහා හිතන්නේ නැති. එහෙම හිතලා වෙන්නේ නැති මේ නොවැම්බර් 27 ඉඳලා මිනිහව ඇරෙස්ට් කරපු මේ 1st of December වෙනකන් තියෙන මේ කුණාටුවේ ටයිම්ලයින් එකයි මිනිහව ඇරෙස්ට් කරපු ටයිම්ලයින් දෙකයි එකට ගලප ගන්න try කරන්න නැත්තේ. අපි බලමු මේ ටයිම්ලයින්ස් දෙක එකට ගැලපෙනවද කියලා. දැන් නොවැම්බර් 27 තමයි මේ කුණාටුව ලංකාවට ආවේ. අපි දැන් බලමු 2023 නොවැම්බර් 27 ජෙරොම් මොනවද කර හිටියේ කියලා. බෑග් පැක් කර ඉඳලා. මිනිහගේ දෙයියෝ හිතනවා ඇති ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ මගේ ජෙරොම් ලංකාවට ගිහලා ඇරෙස්ට් වෙන්න කලින් බෑග් පැක් කරේ අද වගේ දවසක නේ. ඒකින්ද දෙන්න ලංකාවේ උන්ට කෙලවෙන්න කියලා කුණාටුවක් එවන්න ප්ලෑන් කරන්නේ නැති. ඊට පස්සේ නොවැම්බර් 28 මෙදා තමයි ජල ගැලීම් ඇවිල්ලා නායයම් ගිහිල්ලා ලොකුම විනාශයක් සිද්ධ වුණේ. 28 වෙනිදා 2023 ජෙරොම් මොනවද කර හිටියේ. මිනිහා කටායාවේස් කියදාලු. මිනිහගේ දෙයියෝ හිතන්නේ නැති ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ මගේ ජෙරොම් ලංකාවට ගිහලා ඇරෙස්ට් වෙන්න කලින් කටායාවේස් කිය අද වගේ දවසකනේ ඒකින්ද යට කරන තොපි ඔක්කොම කියලා ගම් වතුරයි නායයමුයි එවන්නේ නැති. ඊට පස්සේ නොවැම්බර් 29 මෙදා කුණාටුවත් නැවතිලා ගම් වතුරත් පහව යන ගමන් රෙස්කියු එෆර්ට්ස් උත් පටන් අරන් 29 වෙනිදා තමයි ජෙරොම් ලංකාවට ලෑන්ඩ් කරන්නලු. ඒකින්ද මිනිහගේ දෙයියෝ හිතන්නේ නැති අනේ මගේ ජෙරොම් මේ ලංකාවට ඇරෙස්ට් වෙන්න කියලා ලෑන්ඩ් කරපු දවස් අදනේ ඒකින්ද හොඳ කාලගුණයක් හදලා රෙස්කියු එෆර්ට්ස් වලට හොඳ සපෝට් එකක් දෙන්න ඕන කියලා හිතන්නේ නැති. ඊට පස්සේ නොවැම්බර් 30 මිනිහා එදා ගෙදර ඇවිල්ලා රෙස්ට් කරාලු. ලංකාවේ එදා හොඳටම කාලගුණේ හොඳ දවසක්. වතුරත් බහගෙන යනවා රෙස්කියු එෆර්ට්ස් උත් අවසාන භාගයට ඇවිල්ලා. එදා මිනිහගේ දෙයියොත් කල්පනා කරන්නේ නැති අද මම පොඩි රෙස්ට් එකක් ගන්නවා කියලා. ඊට පස්සේ දෙසැම්බර් 1 වෙනිදා මිනිහව ඇරෙස්ට් කරපු දවස. එදා කිසිම ප්‍රශ්නයක් නැහැ. එදා අපිත් මේ වැඩටත් යන්න පටන් ගරන් සඳුදා දවසේ ඔක්කොම දේවල් වගේ යථා තත්ත්වයටපත් වෙලා. අර මිනිහා බෑග් පැක් කරපු දවසේයි කටායාවේස් කිය දවසේයි අපිට කෙලවෙන්න කුණාටු වේපු දෙයියෝ ඇරෙස්ට් කරපු දවසේ ලස්සන්ට ඉර පායවල හොඳ කාලගුණයක් හදලා ජන ජීවිත යථා තත්ත්වයටපත් කරලා අපිව නැවත වැඩට යන්න පුළුවන් විදියටත් කාලගුණය හදලා දුන්නා. මිනිහගේ දෙයියෝ හිතන්නේ නැති මේ ඇරෙස්ට් කරපු දවස ඊටමත් සුන්දර කාලගුණයක් තියෙන ඊටමත් ලස්සන දවසක් කරන්න ඕන කියලා. මොකද අර බෑග් පැක් කරපු දවසේ කටායස් කිය දවසේ කෙලවෙන්න දුන්නනේ. මූට වඩා මං හිතන්නේ මුගේ දෙයියාගේ ට්‍රැක් පැනලා තියෙනවා. මේ කෝඉන්සිඩන්ස් හදන හැදිල්ලට කැලෙන්ඩරේ දවස් 365 ඕන දවසකෙන කුණාටුවක් මූ ඇරෙස්ට් කරාට ආපු කුණාටුවක් කියලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට පෙබරවාරි මාසේ කුණාටුවක් ආවොත් ඇවිල්ලා කියයි මාව ඇරෙස්ට් වෙන්න කලින් අපේ ආච්චි ඉපදුනේ මෙදා ඒකයි එදා උඹලට කුණාටුවක් ආවේ කියලා. මීට වඩා මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කුණාටුව මේ තනියම ආපු කුණාටුවක් නෙමෙයි. මේ අවපීඩන තත්ත්වයක් එක්ක කුණාටු 3ක් වර්ධනය වුණා. මේ කුණාටු 3න් වැඩිම බලපෑමක් ආවේ අපේ රටට නෙමෙයි ඉන්දුනීසියාවට. ඉන්දුනීසියාවේ 1300ක් විතර මැරුණා. මිනිහගේ දෙයියා හිතනවා ඇති අනේ ලංකාවේ ඉන්න මගේ ජෙරොම් ඇරෙස්ට් කරා නේද දෙන්නම් ඉන්දුනීසියාවට කෙලවෙන්න කියලා ඉන්දුනීසියාවක් සුන්නත් දූලි වෙන්න එවන්නේ නැති කුණාටුවක්. ඒකත් අවුරුද්දක් ස්කිප් කරලා බෑග් පැක් කරපු දවසේ කටායාවෙස් කිය දවසයි අල්ලලා. ඊටත් වඩා ලොකුම ප්‍රශ්නේ තමයි මට තියෙන මේ 2023 ඇරෙස්ට් කරපු ටයිම්ලයින් එකේ 2024 උනේ මොනවද කියන එක.
කිසිම දෙයක් වෙලා නැහැ. 2024 මේ කාලේ ඉතාමත් රටට සුබ කාලයක්. අපි අර අලුත් ආණ්ඩුවක් පත් කරලා හිටපු කාලකන්ණි ටිකව එලෝලා රට වෙන ගමන් මාර්ගයකට අරගෙන ඊට පස්සේ මේ කාලගුණය අතිනුත් ඉතාමත් ලස්සන සුබ කාලයක්. ඔබ ඒ කාලේ මේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ මේ ඕල් ෂෙයා ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක බැලුවොත් තනිකලින් උඩ යනවා. එච්චර සුබ කාලයක්. 2024 මූ ඇරස් කරපු දවස්වල කිසිම ප්‍රශ්නයක් නැහැ. මුළු රටටම සුබයි. එතකොට 2024 මිනිහක දෙයියෝ හිතුවත් දන්නේ නැහැ මේ ජර්මනට කෙලවෙන්න ඇරිය හින්දා මේ රටටම ඉතමත් සුබ කාලයක් අත් කරලා දෙන්න ඕන කියලා. අන්න ඒ විදිහට 2024 මුව තඹ සතේකටවත් ගණන් ගත්තේ නැති මේ දෙයියෝ එකපාරම නිින්දෙන් නැගිටලා වගේ 2025 කුණාටුවක් වෙලා අපෙන් පරිගන්න try කරා කියලා අපි දැන් විශ්වාස කරන්න ඕන. හීනකින්වත් වැරදිලාවත් කොයින්සිඩන්ස් එකකට ළඟින් යන දෙයක්වත් හොයාගන්න බැරි තැනක මේ පල්ලියේ ඉන්න මෝඩයෝ ටිකට මැජික් පෙන්වන්න මේ මිනිස්සයා කොයින්සිඩන්ස් මවනවා. එතකොට ඔබ හිතයි මේ කොයින්සිඩන්ස් එකකට ළඟින්වත් යන්නේ නැති මේ සිද්ධිදාම දෙකක් එකට ගලපවලා මේ ස්වභාව ධර්මයට වෙන වැඩ නැහැ වගේ කැලෙන්ඩරේ මුව ඇරස් කරපු දවස් බලන් ඉඳලා අපිට කුණාටුවක් කිව්වා කියන කතාවට මේ පල්ලියේ උම්මත් රැවටෙන්නේ නැති වෙයි කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ. උන් ඒකටත් රැවටෙනවා. මේ පල්ලියට යන්න තරම් ට්‍රැක පැනලා තියෙනවා නම් ඔබට හැම දෙයක් එක්කම කොයින්සයිඩ් වෙනවා. ඒකටත් ගිහිල්ලා heart react දාලා thank you father thank you lord කියලා මේ පල්ලියට යන උන් comment section එකේ වැළපෙනවා. මේ මිනිස්සයා මේ මෝඩකම මත පදනම් වෙලා මේ මිනිස්සුන්ව groom කරලා brain wash කරලා තියෙන brain wash කිරිල්ලට මේ මිනිස්සයා ඇවිල්ලා කිව්වොත් 1 එකතු කරාම 5375යි කියලා මේ පල්ලියට යන උන් කිසිම විවාදකින් තොරව ඒකත් පිළිගන්නවා. අන්න ඒ විදිහටමයි මේ මිනිස්සයා මේ පෝස්ට් එකේ සජෙස්ට් කරන විදිහට තමාව 2023 ඇරස් කරපු එකේ පලි ගැනීමක් ලෙස සාපයක් ලෙස අපේ රටට මේ කුණාටුව එවලා අපේ රටේ අපේම මිනිස්සු දාස් ගානින් මරලා ඒ පලිය ගත්ත කියන එකේ කිසිම වැරද්දක් දකින්න නැත්තේ. ඒකත් සාධාරණ හරි වාග්යවන්ත දෙයක් කියලා දැකලා ඒක යටිනුත් ගිහිල්ලා thank you lord thank you father කියලා කමෙන්ට් කරලා heart reacts දානවා. මෙන්න මෙතනයි තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මෙන්න මේ විදිහටමයි ලෝක ඉතිහාසය තුළ මේ කල්ට්ස් ත්‍රස්තවාදී සංවිධාන බවට පත් වුනේ. ඔබට හිතන්න පුළුවන් නම් එක මිනිස්සෙක්ට එක පිරිසක් කරපු දෙයකට ඒ පිරිස අදාළ රටෙත් ජාතියෙත් මිනිස්සුන්ගෙන් මේ ස්වභාව ධර්මය කන්ට්‍රෝල් කරලා ඒ දෙවියන්ට පුළුවන් නම් ඒ විදිහට පලිගන්න. ඒ පලි ගැනීම සාධාරණ දෙයක් කියලා ඔබට හිතන්න පුළුවන් නම් ඒ වගේ ඇදහිල්ලකට ගරු කරලා අදහන්න පුළුවන් නම් ඔබගේ එක්ස්ට්‍රීමිස්ට් ජිහාඩිස්ට් ත්‍රස්තවාදියෙක්ගේ වෙනසක් නැති වෙනවා. 2019 අපේ රටේ වෙච්ච මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට ගහන්න ආපු එක ත්‍රස්තවාදියෙක්වත් හිතුවේ නෑ තමා මේ 100 ගණන් කිසිම අදාළත්වයක් නැති අහිංසක මිනිස්සුන්ව මරලා කරන්නේ වැරදි වැඩක් කියලා. ඒ ඩිලූෂනල් විකෘති මානසිකත්වය ඇතුළත 100 ගණනින් මිනිස්සු මරලත් ඒ කරන්නේ හරි දේ දෙවියන් වෙනුවෙන් කළ යුතු සාධාරණ දේ කියලා ඔවුන් ඒ දේ සාධාරණීකරණය කරගත්තා. ඒ විකෘති ත්‍රස්තවාදී මානසිකත්වයේ මේ මිනිස්සයා හිතන විදිහට මේ මිනිස්සයා ඇරස් කරපු හින්දා ඒ දෙවියෝ ස්වභාව ධර්මය පාවිච්චි කරලා අපේ රටේ මිනිස්සු 100 ගණන් මරලා ඒ පලිය සාධාරණ විදිහට අපෙන් ගත්තා කියලා හිතන එකේ වෙනසක් මම දකින්නේ නැහැ. එතකොට ඔබට තව දුරටත් මේ වගේ තිරිසනෙක්ගේ පල්ලියකට ගිහිල්ලා තමාගේ පාස්ටව ඇරෙස්ට් කරපු එකට තමන්ගේ දෙයියෝ ස්වභාව ධර්මය කන්ට්‍රෝල් කරලා අහිංසක මිනිස්සු දාස් ගාණෙන් මරලා ලංකාවේ අපෙන් පලිගත්තා කියන එක හරි දෙයක් සාධාරණ දෙයක් කියලා පිළිගන්න පුළුවන් නම් තව දුරටත් ඒ වගේ ම්ලේච්ඡ දෙවියෙක්ව අදහලා ඒ වගේ විකෘති මානසිකත්වයක් තියෙන කල්ට් ලීඩර් කෙනෙක් පස්සේ යන්න පුළුවන් නම් ඔබගෙත් සහරාන් හෂීම්ගෙත් ලොකු වෙනසක් නැති වෙනවා.